සන්ධ්‍යාවක්. ඔබ දැන් නරඹන්නේ The Real Lanka. මම මෙලනි ප්‍රනාන්දු. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන වියදමට සුජුව බලපාන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ වන විට වැදගත් තොරතුරු වාර්තා වෙමින් පවතී. රජය විසින් ඉදිරිපත් කළ 2026 අයවැය අනුව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් බදු පද්ධතියේ සංශෝධන කිහිපයක් හඳුන්වා දී ඇත. එම අයවැය 2025 නොවැම්බර් මාස 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර බොහෝ සංශෝධන 2026 අප්‍රේල් මාස පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වැට් ලියාපදිංචි වීම සඳහා තිබූ වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇත. මෙය වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් බදු පද්ධතියට ඇතුළත් කිරීමේ පියවරක් ලෙස සැලකේ. ආනයනික පාම් ඔයිල් සහ පොල් තෙල් සඳහා ස්පෙෂල් කමොඩිටි ලෙවි ක්‍රමය සංශෝධනය කර වැට් යටතටගෙන ඇති අතර වෙදිපිලි සඳහා තිබූ සෙස් බද්ද ඉවත් කර වැට් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත. තවද වාහන ආනයනය නිෂ්පාදනය සහ අලවිය සඳහා Social Security Contribution Levy හෙවත් SSCL බද්ද 2026 අප්‍රේල් මාසයෙන් ක්‍රියාත්මක වනු ඇත. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි. යන පුවත සම්බන්ධයෙන් මේ වන විට මිල තහවුරු කිරීමක් නිකුත් වී නොමැති බවද සඳහන් වේ. Consumer Affairs Authority වෙළඳපොළ මිල පාලනය සඳහා අවශ්‍ය භාණ්ඩ කිහිපයක estimate retail price range කාලයෙන් කාලයට නිකුත් කරමින් සිටී. මෙයයි මේ වන විට ලැබෙන නවතම තොරතුරු. තවත් breaking news සඳහා The Real Lanka සමග රැඳී සිටින්න.